ඔබ රෑමැද තනි වෙලා ඉන්න වෙලාවක කවුරු හරි ඔයාලා දිහා බලන් ඉන්නවා වගේ හැඟීමක් දැනිලා තියෙනවද? මහනුවර නගරය නිහඬ වන මැදියම් රැයේ බෝගම්බර පවුර ඇතුලෙන් අදටත් ඇසෙන ඒ විලාපය කාගේද? වසර 100 ගණනකට පෙර දරුවන්ගේ හිස් වංගෙඩිය දමා කොටද්දී දරාගත නොහැකි වේදනාවෙන් වැවට පැන මිය ගිය ගැහැණියකගේ අවතාරය අදටත් මේ බිම තමන්ගේ අනසකටගෙන තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අද අපි හෙළි කරන්නේ බෝගම්බර සිරගෙදර පවුරු ඇතුළත සිරවී ඇති මස් ලේ නහර හිරිවට්ටන ඒ බිහිසුණු රහස්‍ය අත්දැකීම් ගැනයි. 1814 ඒ අවුරුද්දේ බෝගම්බර වැව දියෙන් නෙමෙයි අහිංසක දරුවන්ගේ ලේවලින් පිරී ගිය කාලයක්. ඇහැලේපොළ කුමාරි හාමිව බාරැති ගල් බැඳ වැවට තල්ලු කරද්දී ඇය අවසන් වරට බැලුවේ කොහෙද? ජනප්‍රවාදවලට අනුව ඇය මිය ගියේ මේ මුළු බිමටම ශාප කරමින්. බ්‍රිතාන්‍යයන් වැව ගොඩ කර සිරගෙදරක් හැදුවේ ඒ මළගිය ප්‍රාණකරුවන්ගේ සොහොන් බිම උඩයි. එල්ලුම් ගහේ පණ ගිය 500කට අධික සිරකරුවන්ගේ අවසන් හුස්ම සහ කුමාරි හාමිගේ පල්ලි ගැනීමේ චේතනාව මේ පවුරු ඇතුලේ අදටත් කැටි වී තිබෙනවා. සිරගෙදර රාජකාරිය කළ ඇතැම් නිලධාරීන් අදටත් හෙළි නොකරන රහසක් තියෙනවා. සමහර රාත්‍රීන්වල හිර කුටි ඇතුලේ ඉන්න සිරකරුවන් මහා හඬින් කෑගසන්නේ කවුරුන් හෝ Tamanගේ ගෙල මිරිකනවා වැනි හැඟීමකිනි. වඩාත්ම බියකරු සිදුවීම වාර්තා වෙන්නේ සිරගෙදර පිටුපස තියෙන පාළු ප්‍රදේශයෙන්. මේ දුම සහිත රාත්‍රීන්වල Tamanගේ අත් දෙකෙන් හිසක් බදාගෙන හඬා වැටෙන සුදු පැහැති කාන්තා රූපයක් බොහෝ දෙනෙක් දැක තිබෙනවා. ඒ ඇයයි ඇහැලේපොළ කුමාරි හාමි. ඇය අදටත් සොයන්නේ එදා වංගෙඩියේ දමා කෙටු ඒ අහිංසක දරුවන්. වරක් සිරගෙදර අලුත් වැඩියාවකට ආපු සේවකයෙකු කියලා තියෙන්නේ කිසිවෙකුත් නැති කාමරයකින් කුඩා දරුවෙකු සිනාසෙන හඬක් Tamanට පැහැදිලිවම ඇසුණු බවයි. ඒ දරුවා කවුද? මියගිය ඇහැලේපොළ කුමාරයාද? අද මේ ගොඩනැගිල්ල හිස්ව තිබුණත් ඔබ තනිවම මෙහි ඇතුළට ගියොත් ඔබට දැනේවි කවුරුන් හෝ ඔබේ පසුපසින් පැමිණෙන බව. හදිසියෙම දැනෙන සීතල සුළං රැල්ලක් ඔබ අසලින්ම ඇසෙන කෙඳිරිරි හඬක් මේවා හුදු මායාවන් විය නොහැකි. විද්‍යාවට පැහැදිලි කළ නොහැකි සමාජ විද්‍යාත්මකව තේරුම් ගත නොහැකි මහා බියකරු අන්ධකාරයක් මේ පවුරු 4 ඇතුලේ සිරවිලා තියෙනවා. බෝගම්බර කියන්නේ තවත් එක සිරගෙදරක් නෙමෙයි. ඒක පියවි නොගිය ඇස් ඇති පලිගන්නා ආත්මයන්ගේ අඩවියක්. ඔබ මීළඟ වතාවේ බෝගම්බර පවුරක් අසලින් යද්දී පොඩ්ඩක් නතර වෙලා සවන් දෙන්න. ඔබටත් ඒ විලාපය ඇහෙයි. ඔබ මේ දේවල් විශ්වාස කරනවද? නැත්නම් මේ සියල්ල හුදු කතන්දරයක් විතරක්ද? රාත්‍රියට තනිවම මේ බිම හරහා යන්න ඔබට ධෛර්යයක් තියෙනවද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න.